කොරෝනා වලට වඩා දරුණු කිසිම බෙහෙතකුත් නැති වෛරස් එකක් පයින් ඇවිදගෙන ආගාවට එනවා කිව්වොත් ඔයා මොකද කරන්නේ? මේක තමයි ලෝකෙ පුරා අලුතෙන් පැතිරෙන හයලෝමා ටික් එහෙමත් නැත්නම් මියුටන්ට් ටික් කියලා කියන්නේ. සාමාන්‍ය කිනිතුල්ලෙක් තනකොළස්සේ හැංගිලා ඔයා එනකම් බලන් ඉද්දි මූ කරන්නේ ඒක තන්නේ කරම අනිත් පැත්ත. මීටර් 9ක් වගේ තියෙද්දි ඔයා පිට කරන රස්නේ ඔයා පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයයි මෙයාට සෙන්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ මකුළුවෙක් වගේ වේගෙන් ඔයාගේ පැත්තට දුවගෙන එනවා. ඇවිල්ලා ඔයාගේ ඇඟට පයින්නවා. මූ ඔයාගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඔයාගේ ඇඟට පයින් එක නෙවෙයි දරුණුම දේ. මේ සතා ගාව CCHF කියන මාරාන්තික වෛරස් එක තියෙනවා. මේක හැදුනොත් ඇඟ ඇතුලෙන් ලේ ගලන අරන් 140කට වඩා මිනිස්සු ප්‍රමාණයක් මැරෙනවා. කොරෝනා වලට වගේම මේකටත් ගහන්න තාම වැක්සින් එකක් නැහැ. කිසිම බෙහෙතකුත් නැහැ. මෙච්චර කාල රුසියාවේ සහ අප්‍රිකාවේ විතරක් හිටපු මේ බයොලොජිකල් නයිට්මෙයාර් එක දැන් මුළු යුරෝපේටම පැතිරෙනවා. ප්‍රංශය, ස්පාඤ්ඤය වගේ රටවල් මේ වෙද්දිත් මිනිස්සු මැරෙන්න පටන් අරන්. ග්ලෝබල් වෝමින් එකත් එක්ක මේ සතාට ඕන කරන ක්ලයිමේට් එක දැන් හොඳට හැදිලා තියෙනවා. මේ විදිහට ගියාම අපිට අනාගතේ යුද්ධ කරන්න වෙන්නේ රටවල් එක්ක නෙමෙයි. මේ ලෝකයේ ග්ලෝබල් වෝමින් එකත් එක්ක අවදිනුනේ මේ වගේ අලුත් ලෙඩ එක්ක. ලංකාවට මේ වගේ වෛරස් එකක් ආයෙත් ආවොත් අපිට මොකද කරන්න වෙන්නේ? කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස කියාගෙන යන්න.